සුබ දවසක් කොහමද ඔයාලට? අද මම කතා කරන්නේ ආහාර පිසීමේදී යොදා ගන්නා තෙල් වර්ග ගැන. ඇත්ත වශයෙන්ම ආහාර පිසීමේදී සහ සමහරට අවස්ථා තියෙනවා තෙල් වර්ග කෙලින්මත් භාවිතා කරන්න පුළුවන්. මේ තෙල් වර්ග අපේ ශරීර සෞඛ්‍යයට ඇති කරන බලපෑම ගැන විශේෂයෙන්ම අපි කොලෙස්ටරෝල් ගැන කතා කරද්දී ඒ වගේම අපි ෆැටි ලිවර් ගැන කතා කරද්දී ඒ වගේ අවස්ථාවල විශේෂයෙන් අපි තෙල් වර්ග වලට අපේ ටිකක් පොඩි බයක් තියෙනවා නේද? ඒ ගැන තමයි මම විශේෂයෙන්ම කතා කරන්නේ. ආහාර සකස් කිරීමේදී අපි භාවිතා කරන තෙල් වර්ග. එහෙම නැත්නම් අපි ආහාරයට කෙලින්ම ගන්න අවස්ථාවලදී වුණත් ඒ තෙල් වර්ගයක් ශරීර සෞඛ්‍යයට හොඳයිද යහපත් බලපෑම් ඇති කරනවද අයහපත් බලපෑම් ඇති කරනවද කියන කාරණය සාකච්ඡා කරනකොට ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකේ පළවෙනි කාරණය තමයි අපි යොදා ගන්න තෙල් වර්ගයේ සන්තෘප්ත මේදය. ඒ වගේම අසන්තෘප්ත මේදය කොපමණ ප්‍රමාණ වලින් අඩංගු වෙනවද කියන කාරණය අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක අතිශය වැදගත්. ඒක අපි විග්‍රහ කරමු පසුව. දෙවෙනි එක තමයි ස්මෝක් පොයින්ට් එක කියන එක. අපි දන්නවා තෙල් වර්ග විශේෂයෙන් තෙලින් බදිනකොට එහෙම නැත්නම් තෙලින් ටෙම්පරාදු කරන්න ලෑස්තිලා තෙල් දාලා ඒ රත් කරනකොට එහෙමත් නැත්නම් දැන් අපි උදාහරණයක් විදිහට ගත්ත පොල් කිරි වගේ දෙයක් වුණත් ඒ කිරිත් අඩංගු වෙන්නේ පොල් තෙල්නේ. ඒ කිරි වලින් අධික වේලාවක් උයනකොට දැන් විශේෂයෙන් අපි දන්නවා අපි පොලොස් ඇඹුලක් වගේ උයනකොට සමහර විට පැයක් විතර මේක උයනවා. ඒ වගේම අද මේක පිසීමේ කටයුතු කරලා හෙට නැවත රත් කරලත් ගන්නවා. එතකොට තෙල් නැවත රත් වීමකට ලක් වෙනවා. මේ අවස්ථාවල තෙල් දුන් දාන මට්ටමකට එනවනම් තෙල් රත් කරනකොට විශේෂයෙන් මේක වැදගත් වෙන්නේ තෙල් වලින් බදිනකොට ගැඹුරු තෙලේ බදිනකොට වෙනත් ආකාරයෙන් බදිනකොට පපඩම් බදින වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. වෙනත් අපි මාළු වගේ බදිනවා. ඒ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි යම්කිසි දෙයක් දැන් කරෝල වගේ දෙයක්, කාල්මස් වගේ දෙයක් වුණත් ටෙම්පරාදු කරන්න සූදානම් වෙලා අපි තෙල් ටික ඉස්සෙල්ලා දානවා. දාලා රත් කරලා තමයි ගන්නෙ. ඒ අවස්ථාවේ තෙල් වලින් දුම් දාන්නේ මොන උෂ්ණත්වයේද කියන එක යම්කිසි තෙල් වර්ගයක් අපේ සෞඛ්‍යයට හොඳයිද නරකයිද කියන එක විග්‍රහ කරනකොට සලකා බැලිය යුතුයි. මොකද අපි රත් කරනකොට තෙල් දුම දාන අවස්ථාවේ තමයි මේ තෙල් එක රසායනිකව ක්‍රියා කරලා වෙනස් තත්වයකටපත් වෙන්නේ. වෙනත් රසායනිකව වෙනස් වීමකට ලක් වෙන්නේ. මේ වෙනස් වීමේදී අර මූලික තෙල් වර්ගය වෙනස් වෙනවා වගේම අපි භාවිතා කරන තෙල් වර්ගයේ රසායනිකව වෙනස් වීමට ලක් වෙනවා වගේම අනවශ්‍ය ශරීරයට අහිතකර සංඝටක ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ස්මෝක් පොයින්ට් එක ගැන අපි කතා කරන්න ඕනේ. ඒකෙදි යම් කිසි තෙල් වර්ගයක ස්මෝක් පොයින්ට් එක අඩුවෙන් තියෙනවා නම් ඒ තෙල් වර්ගයේ තියෙන යහපත් ලක්ෂණ අඩුයි. විශේෂයෙන්ම දීර්ඝ වේලාවක් වෙන කටයුතු වල තෙල් බදින වගේ කටයුතු වලදී ඒක බලපාන්න පුළුවන්. ළඟ උෂ්ණත්වයකදී ඒකේ රසායනික සංයුතිය වෙනස් වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. යම් කිසි තෙල් වර්ගයක ස්මෝක් පොයින්ට් එක වැඩි නම් ඒ තෙල් එක අර දීර්ඝ වේලාවක් වෙන කටයුතු වලට ඒ වගේම ගැඹුරු තෙලේ බදිනවා, ටෙම්පරාදු කරනවා, ඒ වගේ අවස්ථාවල ස්මෝක් පොයින්ට් එක වැඩි නම් හොඳයි. ඒ වගේම තමයි අපි තවත් අමතර කාරණයක් තමයි තුන්වෙනි කාරණය තමයි අපි දන්නවා මේ තෙල් වල අඩංගු වෙනවා ඔමේගා 6 සහ ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන ඒවා. මේවා අඩංගු වෙන අනුපාතය අපිට අතිශය වැදගත්. විශේෂයෙන්ම ඔමේගා 6 වලට ඔමේගා 3 දක්වන අනුපාතය කොච්චරද කියන එක යම් කිසි තෙල් වර්ගයක් විග්‍රහ කරනකොට අපිට ඒක අතිශය වැදගත්. ඒ අනුපාතය කුඩා අගයක් ගන්නවා නම් තමයි වඩා සුදුසු. ඒ කියන්නේ ඔමේගා 6 අඩු වෙලා ඔමේගා 3 යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් අර අනුපාතය අඩු වෙනවා නම් තමයි මේ තෙල් වර්ගයේ සුදුසු කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි ආහාර තෙල් සකස් කරගන්න නිෂ්පාදනය කරන විදිය මොකක්ද කියන එක. තෙල් නිෂ්පාදනය කරගන්න විදිය මොකක්ද කියන එක අපිට වැදගත්. අපි දන්නවා දැන් අපි උදාහරණයක් විදිහට අපි පොල් තෙල් ගත්තොත් පොල් තෙල් අපි දන්නවා අනාදිමත් කාලෙක ඉඳලා අපි නිවෙස් වලත් සකස් කර ගන්නවා පොල් තෙල් ගෘහස්ත විදිහට සකස් කර ගන්න පුළුවන්. ඒකෙදී අර තෙල් එකේ වෙන රසායනික වෙනස් වීම ඊටම අඩුයි. ඒ වගේම වෙනත් දේවල් එකතු වීම සංඝටක. දැන් අපි ගෘහස්තව සකස් කර ගන්න පොල් තෙල් එක එහෙම නැත්නම් අපි ගෙදර
සකස් කර නොගත්තත් අපි සම්ප්‍රදායික විදියට අපි තෙල් සකස් කරගන්න විදියක් තියෙනවා, තෙල් හිඳින විදියක් තියෙනවා. ඒ ක්‍රමයට ගන්න තෙල් වල වෙන රසායනික වෙනස්කම් විපර්යාස සහ අහිතකර දේවල් එකතු වීම ගොඩක් අඩුයි. එතකොට වඩා සුදුසු වෙන්නේ අපි දැන් තෙල් සකස් කරගන්න ගන්න ද්‍රව්‍ය තියෙනවනේ අපි උදාහරණයක් විදියට පොල් තෙල් වල නම් කොප්පරා, ඔලිව් ඔයිල් වල නම් ඒ බීජ. ඒ මූලික දේවල් වල තියෙන ආකාරයෙන්ම තෙල් වලත් ඒ ලක්ෂණම ඒ මූලික ආකාරයට ඉතා සමානව අපිට තෙල් ගන්න පුළුවන් නම් ඒ තෙල් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ සෞඛ්‍යයට යහපත් වෙන්නේ. දැන් අපි දන්නවා කාර්මීකරණයත් එක්ක මහා පරිමාණයෙන් තෙල් නිෂ්පාදනය කරනකොට විශේෂයෙන් මේ තෙල් පිරිපහදු කරන කටයුතු වලට අධික තාපයකට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. විශේෂයෙන්ම ඒ තෙල් එකේ පාට ගන්න ඒ වගේ ආදි විදියට. ඒ ක්‍රියාවලිය process එක ලොකු ක්‍රියාවලියක් නම් ඒකට රසායනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. ඒ රසායනික ද්‍රව්‍ය සමහර ඒවා එකතු කරන ඒවා ආපහු ඉවත් කරගන්න වෙනත් රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී මේ තෙල් එකේ තියෙන මූලික ගතිය අඩු වෙනවා. නේද? අපි කියන්නේ අර වර්ජිනිටි එක අඩු වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් සම්ප්‍රදායික විදිහට සකස් කරගත්ත තෙල් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ කියලා. දැන් අපි ඔලිව් ඔයිල් ගැන කතා කරද්දී එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියන එක අර ඒ බීජයේ තියෙන තෙල් එකට බොහෝ දුරට සමාන විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඒ තෙල් වර්ගය තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී මම තෙල් වර්ග මේ කියපු කරුණු 4 ගැන තවදුරටත් සාකච්ඡා කරනවා. ඒ අතර මම ඉල්ලීමක් කරන්න කැමතියි. මම දැන් වීඩියෝ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ දෙනෙක් නරඹලා තියෙනවා. විශේෂයෙන්ම subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරන්න. ඒක ඊටාම ලේසි කටයුත්තක්, අපහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම ඔයාලට මොනවා හරි මේ මම ඉදිරිපත් කරන වීඩියෝ එක ගැන ඒකට අදාළ කාරණා ගැන යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් විදියට දාන්නත් පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා ඔයාලට කැමැත්ත දක්වන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා හිතනවා නම් මේ කරුණු තවත් කෙනෙකුට දැනගන්න සුදුසුයි කියලා විශේෂයෙන්ම share කරලා ඒ විදිහට කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම subscribe කරන්න කියලා මම ඉල්ලලා සිටිනවා. හොඳයි අපි ඉදිරියට යමු. අපි බලමු එතකොට මේ සම්තෘප්ත මේදය සහ අසම්තෘප්ත මේදය කියන දේවල් සම්බන්ධයෙන් තවදුරටත් අපි කතා කරමු. අපි එතකොට කතා කරමු සම්තෘප්ත මේදය ගැන ටිකක් අපි කතා කරමු. මම මේකෙදි කියන්න කැමතියි දැන් අපි ඇවිල්ලා විග්‍රහයක් කරනකොට ඒ කියන කරුණු සමහර විට ඒත්තු යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ තෙල් සම්බන්ධයෙන් සහ ආහාර සම්බන්ධයෙන් තව කතා කරන බොහෝ මාතෘකාවලදී අපිට අවධාරණය කරගත යුතු කරුණු විශේෂයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ආහාර සකස් කරද්දී අද අපි කැම වේලක් වෙනවා කියමුකෝ. මේක අපේ මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. සහ අපේ දරුවන්ගේ ජීවිතේටම බලපාන්න පුළුවන්. ඒ වගේම දැන් අපි අපේ දරුවෝ ආහාර සකස් කිරීමේ කටයුතු සඳහා ඉගෙන ගන්නේ අපෙන්. දැන් අම්මා කෙනෙක්ගෙන් තමයි ඊළඟ පරම්පරාව ඉගෙන ගන්න. අපි වැරදි ක්‍රම අනුගමනය කරනවා නම් වැරදි දේවල් භාවිතා කරනවා නම් මේක පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට යනවා. ඒ නිසා අපි අතින් දැනටමත් වැරද්දක් සිද්ධ වෙනවා නම් නිවැරදි කරගැනීමේ වගකීම තියෙන්නේ අපිට. ඒක අපේ සෞඛ්‍යයට වගේම ඉදිරි පරම්පරා කීපයක සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට දැන් මතක් කරගන්න පුළුවන් දැන් අපි ආහාර පිසීමේ කටයුතු සංස්කරණ කටයුතු ආහාර සඳහා තෝරා ගැනීම කරද්දී අවුරුදු 10 ගාණක් අනාදිමත් කාලයක ඉඳලා අපි ප්‍රැක්ටිස් කරපු දේවල් තියෙනවා. ඒ වගේ තියෙන සෞඛ්‍යයට තියෙන අයහපත්භාවය අඩුයි. මොකද ඒවා ටයිම් ටෙස්ටඩ් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි පොල් තෙල් පරිභෝජනය කරන විදිහ අපේ වගේ රටවල් වලට ආසියාතික රටවල් වලට ඊටම සුදුසු විදිහට අපි සකස් කරගෙන තියෙනවා. ඒ තෙල් හෝ ඒ ආහාරයක් නරක් වුණොත් නරක වෙන්නේ. මම කියන්නේ මේ සම්ප්‍රදායික විදිහට අපි ගත්ත තෙල් වර්ග එහෙම නැත්නම් ආහාර සෞඛ්‍යයට අයහපත් වුණොත් අයහපත් වෙන්නේ අපි අර සම්ප්‍රදායික විදිහට මේ දේවල් සකස් කර නොගැනීම. එකක් තමයි දැන් අපි උදාහරණයක් ගත්තොත් පොල් තෙල් එක අපි ගෙදර හදන විදිහට සම්ප්‍රදායික විදිහට සකස් කරගත්තොත් අපේ ශරීර සෞඛ්‍යයට හානියක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ආහාර රටාව ඒ කාලේ විදිහටම අදට ගැලපෙනවද කියන එක විග්‍රහ කරගන්න ඕනේ. අපි ගන්න ආහාර ප්‍රමාණය අපිට වැය කරන්න පුළුවන්ද කියන කාරණෙත් එක්ක. මොකද දැන් අවුරුදු 50කට 60කට කලින් ගත්තොත් යම් කිසි කෙනෙක් එයා අධිකව ශරීර ශක්තිය වැය කරනවා.
ඒ වගේ කෙනෙක් ගත්ත ආහාර වේල ඒ විදිහටම අද කාර්යාලයක වැඩ කරන කෙනෙක් ගත්තොත් එයාට නොගැලපෙන්න පුළුවන්. ඒකේ ආහාරයේ වැරද්දක් නෙමෙයි. අපි අපේ අවශ්‍යතාවය අනුව ආහාර ප්‍රමාණය කොපමණද කියන එක ඒ පිළිබඳ අවධානය හරියාකාරව යොමු නොකිරීම වෙන්න පුළුවන්. එතකොට මේ අපි සම්ප්‍රදායිකව ගත්ත ආහාර රටාවන් තියෙනවා. අපි එකක් තමයි ආහාර සකස් කරන විදිහේදී. මේ තෙල් විතරක් නෙමෙයි වෙනත් ආහාර විශේෂයෙන් අපි දැන් අපි තිරිඟු පිටි කියලා කියමුකෝ. දැන් අපේ වගේ රටවල අපි තිරිඟු පිටි පරිභෝජනය කරලා නැහැ. ඒක අලුතෙන් ආපු එකක්. ඒ වගේම තිරිඟු පිටි උනත් ඒක සංස්කරණය කරනකොට විශේෂයෙන්ම වෙනස්කම් වලට ලක් වෙනවා. විශේෂයෙන් අපි රිෆයින් නේද පාවිච්චි කරන්නේ. පිරිපහදු කරපු තිරිඟු පිටි. එතකොට ඒ දේවල් ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. අද අපි ගන්න ආහාර වේල එකක් තමයි ආහාරය සඳහා අපි ගන්නෙ මොන විදිහට අපිට ආපු ආහාරද කියන එක. අපි සහල් වෙන්න පුළුවන්, තිරිඟු පිටු වෙන්න පුළුවන්, තෙල් වර්ගයක් වෙන්න පුළුවන්. ඒක අර මූලික අවස්ථාවේම තියනවාද මුල් විදිහටම තියනවාද කාර්මිකව වෙනස් කිරීමකට ලක් වෙලා තියනවාද කියන එක අනුව අපිට ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට එදාට ගැලපුණු ආහාර ප්‍රමාණයම ඒ ප්‍රමාණාත්මකව සහ ආහාර අතර තියෙන අනුපාතය. විශේෂයෙන් අපි අවුරුදු 50 60කට එහා ගත්තොත් අපිට ලැබෙන තෙල් වර්ග ප්‍රමාණ අඩුයි. අපි පොල් තෙල් හරි මී තෙල් හරි නේද? ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකාව වගේ රටක් විදිහට ගත්තොත්. නමුත් අපිට වෙළඳ පොලේ අධිකව තෙල් වර්ග ලැබෙනවා. අද වර්තමානයේ. එතකොට ඒ අර ප්‍රමාණ ඒ විදිහටම ගැලපෙනවද කියන එක අපි සලකා බලන්න ඕනේ. එතකොට ඒ නිසා මේ කියන කරුණු විශේෂයෙන්ම අවධානය යොමු කරගන්න අපි කරුණු හරියට දන්නේ නැතුව ආහාර සකස් කරන දේවල් කරොත් අපේ අතින් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපේ සෞඛ්‍යයට වගේම අපේ පවුලේ සමාජිකයන්ගේ සෞඛ්‍යයට වගේම තව පරම්පරා දෙක තුනකට මේක බලපාන්න පුළුවන්. එතකොට දැන් අපි නිතර කතා කරනවා සන්තුෂ්ත මේදය කියලා කතා කරනවා අසන්තුෂ්ත මේදය කියලා කතා කරනවා. මේ ටික හොඳ අවධානයෙන් ඉන්න කියන එක තමයි මගේ ඉල්ලීම. අපි බලමු සන්තුෂ්ත මේදය කියලා කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන්ම අපේ නොයෙක් බොහෝ ආහාර විශේෂයෙන්ම හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් වගේ සංඝටක වලින්. දැන් ප්‍රෝටීන් වගේ ගත්තොත් නයිට්‍රජන් තියෙනවා. තවත් සංඝටක අඩංගුයි. ප්‍රධානම එක තමයි කාබන් සහ හයිඩ්‍රජන්. මේ තෙල් වර්ග හැදෙන්නත් කාබන්, හයිඩ්‍රජන් තමයි ඒක සම්බන්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා කාබන් පරමාණුවක බන්ධන 4ක් ඇති කරන්න පුළුවන්. ඒවට හයිඩ්‍රජන් බැඳෙන්න පුළුවන්. එතකොට මේ යම්කිසි තෙල් වර්ගයක අඩංගු වෙන සංඝටකයේ කාබන් පරමාණුවකට බන්ධන තනි බන්ධන නම් තියෙන. අපි ද්විත්ව බන්ධන ගැන දන්නවා, තනි බන්ධන ගැන දන්නවා. මූලික දැනුමක් අපිට තියෙනවනේ රසායන විද්‍යාව ගැන නේද? අපි සාමාන්‍ය පෙළ ඉගෙන ගද්දි පවයි අවබෝධය ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. යම්කිසි තෙල් වර්ගයක කාබන් පරමාණුවේ ද්විත්ව බන්ධන තියෙනවා නම් ඒ ද්විත්ව බන්ධනය පහසුවෙන් කැඩිලා තවත් එකක් එක්ක හයිඩ්‍රජන් එකක් හෝ වෙන අණුවක් එක්ක සම්බන්ධ වෙන පරමාණුවක් හෝ අණුවක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක අපි දන්නවා. ඒ කියන්නේ ද්විත්ව බන්ධන තියෙනවා නම් ඒක අස්ථායි. මේ සන්තුෂ්ත මේදය කියන එකේ ද්විත්ව බන්ධන ඇති වෙන්නේ නැහැ, තනි බන්ධන තියෙන්නේ. ඒ කියන්නේ ඒ රසායනික සංඝටකයේ ස්ථායි. යම්කිසි තෙල් එකක් සන්තුෂ්තයි කියලා කියනවනම් සන්තුෂ්ත මේදය නම් තියෙන්නේ ඒකේ තියෙන පරමාණු කාබන් පරමාණු වල තනි බන්ධන තියෙන්නේ. ඒ කියන්නේ ඒ සංඝටකය රසායනිකව හෝ අපි රත් කරනකොට හෝ වෙනස් වෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි. ඒ කියන්නේ බන්ධනයක් කැඩෙන්න තියෙන ඉඩ බොහොම අඩුයි. යම්කිසි තෙල් වර්ගයක ඒ කාබන් පරමාණුවේ ද්විත්ව බන්ධන තියෙනවා නම් ඒ තෙල් එක රසායනිකව වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට මේ සන්තුෂ්ත මේදයේ අඩංගු වෙන්නේ තනි බන්ධන තියෙන්නේ තෙල් එක ස්ථායි. අපි එච්චර දුරට එන්නේ නැතුව පහසුවෙන් කිව්වොත් සන්තුෂ්ත මේදය කියන එක රසායනිකව හෝ ජෛව ක්‍රියාවලදී හෝ රත් කිරීමේදී හෝ යනාදී වශයෙන් වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒක නිසා තමයි ඒ තෙල් එක විශේෂයෙන් අපි උදාහරණයක් විදිහට පොල් තෙල් ගන්න පුළුවන්. ඒක අධිකව රත් කිරීමකට යම්කිසි අර අසන්තෘප්ත මේදයට වැඩිය සන්තෘප්ත මේදය රසායනික හෝ අධික තාපයට ලක්වීමේදී වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒක අර ඒ විදිහටම අපිට ශරීරයට ලැබෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම මේ සන්තෘප්ත මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන ඝන විදිහට. ඒ කියන්නේ මිදිල වගේ තියෙන්නේ. දැන් අපි පොල් තෙල් නම් තියෙන ද්‍රවයක් විදිහට. නමුත් පොල් තෙල්
පහසුවෙන් මිදෙන්න පුළුවන් කියන එක අපි දන්නවා. එතකොට මේ සන්තෘප්ත මේදය අඩංගු ආහාර අපි වැඩි වශයෙන් ගැනීම අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. විශේෂයෙන් අපේ රුධිර සංසරණ පද්ධතියට ඒක බලපානවා. අපේ රුධිර නාලවල තැම්පත් වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍යයට හොඳ මදි සන්තෘප්ත මේදය අඩංගු ආහාර. උදාහරණයක් විදිහට අපි පොල් තෙල් ගන්න පුළුවන්. ඒක සන්තෘප්තයි. නමුත් පොල් තෙල් වල මෙතන වෙනසක් තියෙනවා. ඒක අපි මේ අවස්ථාවේදී කතා කරමු. ඒක සන්තෘප්ත වුණාට කාම්බ්‍රෝෂ්ණත්වයේ තියෙන ද්‍රව අවස්ථාවේ සහ සන්තෘප්ත වුණත් ඒකේ තියෙන රසායනික ව්‍යුහය සාමාන්‍ය සන්තෘප්ත මේදයට වැඩි වෙනස්කමක් තියෙනවා. ඒ නිසා පොල් තෙල් වලින් අපේ ශරීර සෞඛ්‍යයට කරන බලපෑම අයහපත් බලපෑම ඊටාම අඩුයි අනිත් ඒවාට වැඩිය. අනිත් විශේෂයෙන්ම තියෙන සත්ව තෙල් වල විශේෂයෙන් අපි හරක් මස් ගත්තා, තේ රතු මස් වර්ග, ඒ වගේ දේවල් වල විශේෂයෙන්ම සන්තෘප්ත මේදය අඩංගු වෙනවා. ඒකනේ අපි ඒක අර මිදිච්ච ස්වභාවයකින් තමයි අපිට ඒක දකින්න පුළුවන්. ඒ වගේම ඒකෙදි මතක තියාගන්න ඕනේ දැන් මම මෙහෙම කිව්වට ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන් කියලා කිව්වට අපේ කොලෙස්ටරෝල් ලෙවල් එකට ආහාර වලින් වෙන බලපෑම අපි කලිනුත් කතා කරා 120ක් පමණ තමයි වෙන්නේ. අපේ රුධිරගත කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරන්න ඒ හෘද ආබාධ වගේ දේවල් ඇති වෙන්න රුධිර නාල මත තෙල් තැම්පත් වීමට වගේ බලපාන තෙල් වර්ග 80%ක්ම හදන්නේ අක්මාවේ. 120ක් තමයි ආහාර වලින් ලැබෙන්නේ. ඒකත් අපි මතක තබා ගන්න ඕනේ. මොකද අපි කන තෙල් 100%ක්ම බලපාන්නේ ශරීරයට 120ක ප්‍රමාණයකින් තමයි බලපාන්නේ. එතකොට අපි අසන්තෘප්ත මේදය ගැන කතා කරොත් උදාහරණ විදිහට මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් වගේ ඒවා ගන්න පුළුවන්, ෆ්ලැක්සීඩ් ඔයිල් වගේ ඒවා ගන්න පුළුවන්, එළවලු තෙල් වගේ ඒවා ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු විදිහට අසන්තෘප්ත මේදය ශරීර සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් හොඳයි. නමුත් අපි ආහාර සකස් කිරීමේදී මේ තෙල් පාවිච්චි කරපුවාම අපිට ඒ විදිහටම ශරීරයට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ අපි සකස් කිරීමේදී ඒක වෙනස් වීමකට ලක් වෙනවනේ. එතකොට අපි කලිනුත් කිව්වා සන්තෘප්ත මේදේ නම් ඒක ස්ථායි වැඩි. අර කාබන් වල තියෙන ද්විත්ව බන්ධන නැහැ. මේ අසන්තෘප්ත මේදේ කියන එකේ වචනෙන් අපිට තේරෙනවා ද්විත්ව බන්ධන ඇති කරලා තියෙනවා. ඒ ද්විත්ව බන්ධන තියෙන හින්දා පහසුවෙන් රසායනිකව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේදී අධිකව රත් කරන ගැඹුරු තෙලේ බදින ඒ වගේ දේවල් වලට අසන්තෘප්ත මේදය යොදා ගැනීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. මොකද මේක වැඩි වෙලාවක් රත් කරනකොට හෝ නැවත නැවත රත් කරලා ගන්නකොට මේකේ රසායනික සංයුතිය වෙනස් වෙලා ශරීරයට අහිතකර දේවල් ඇති වෙන්න පුළුවන්. මේ තෙල් එක රසායනිකව වෙනස් වෙන්න පුළුවන් වගේම මේකේ අහිතකර සංඝටක ඇති වෙන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී ද්‍රව විදියට තමයි තියෙන්නේ. එතකොට කියන්න ඕනේ මේක දැන් අසන්තෘප්ත මේදය අපේ ශරීරයට හොඳයි නරකක් වෙන්නේ අපි ආහාර සංස්කරණ කටයුත්තේදී වෙනස් වීමට ලකුණු පොදු වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක මම නැවත සාකච්ඡා කරනවා. මේවා රුධිර වාහිනිය වල තැම්පත් වෙන්නේ නැහැ. හෘදයට අහිතකර බලපෑම් ඇති වෙන්නේ නැහැ. කෙලින්ම ආහාරයට ගත්තොත් ගැටලු ඇති වෙනවා අඩුයි. දැන් අපි ඔලිව් ඔයිල් එක වුණත් දීර්ඝ වේලාවක් බදින කටයුතු, ගැඹුරු තෙලෙක බදින කටයුතු වලට සුදුසු වෙන්නේ නැහැ. අසන්තෘප්ත මේදේ අඩංගු නිසා. නමුත් ඒක තෙල් විදිහට ගන්න පුළුවන් නම් දැන් අපි අර සැලඩ් ඩ්‍රෙසින් කියලා එහෙම කියන්නේ තෙල් අවම වශයෙන් රත් වෙන කටයුතු වලදී මේ තෙල් එක තමයි මේ වඩාත්ම සුදුසු වෙන්නේ. එතකොට මේ අපි කියන්න ඕනේ නැවත වතාවක් අසන්තෘප්ත මේදය අධික උෂ්ණත්වයේදී වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. සන්තෘප්ත මේදය වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. අසන්තෘප්ත මේදය නම් වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩි. එතකොට ආහාර සකස් කිරීමේදී කියන්නේ උයන කටයුතු වලදී පිසීමේදී අවම කාලයක් ගත වෙනවා නම් අධිකව රත් වෙනවා අඩු නම් මේක අධිකව රත් කරන්නේ නැත්නම් අපි අසන්තෘප්ත මේදය ගැටලුවක් ඇති කරන්නේ නැහැ. අධික කාලයක් ගත කරනවා නම් ගැඹුරු තෙලේ බදිනවා නම් වෙනත් ටෙම්පරාදු කටයුතු කරනවා නම් තෙල් මූලික අදහස තෙල් අධිකව රත් වෙනවා නම් සහ කාලය වැඩි නම් සන්තෘප්ත මේදය තමයි හොඳ. නමුත් අපි මතක තියාගන්න ඕන ඒ කියන්නේ ඒකේ තෙල් එක වෙනස් වීමට තියෙන ඉඩ අඩුයි. ශරීරයේ ක්‍රියා කරනකොට පොදු වශයෙන් අසන්තෘප්ත මේදය තමයි සුදුසු. සන්තෘප්ත මේදය සුදුසු බව අඩුයි. නමුත් මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි 120ක් තමයි මේ තෙල් වලින් අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් වලට බලපෑම් ඇති කරන්නේ කියන එක.
මම හිතනවා මම කියපු කරුණු ටික තේරෙන්නේ නැති කියලා. තේරුම් ගැනීම යම් ගැටලුවක් ඇති වුණා නම් නැවත වතාවක් බලන්න වීඩියෝ එක අපස්සට ගිහිල්ලා කියලා මම කියනවා. මෙතනින් තව යම් කිසි කාරණයක් කියන්න ඕන. මේ අපි කිව්වා සම්තෘප්තමය දේ ගැන යම් කිසි කාරණයක් කියන්න ඕනේ. මේකේ ආකාර දෙකක් තියෙනවා. mono unsaturated fatty acid කියලා තියෙනවා. poly unsaturated fatty acid කියලා තියෙනවා. mono unsaturated fatty acid කියන එකේ අර එක අස්ථායි බන්ධනයයි ද්විත්ව බන්ධන එකයි තියෙන්නේ. poly unsaturated fatty acid කියන එකේ කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ poly unsaturated fatty acid කියන එකේ අස්ථායිතාවය වැඩි. අස්ථායි බන්ධන කීපයක් තියෙන නිසා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ යම් කිසි තෙල් වර්ගයක mono unsaturated fatty acid තියෙනවා නම් ඒකේ අයහපත්භාවය අඩුයි සාපේක්ෂව. ඒක මම වෙනම තෙල් වර්ග උදාහරණයක් අරන් විග්‍රහ කරනවා. අපි ඉදිරියට යමු. මෙතනම මේ omega 6 අනුපාතය omega 3 fatty acid වලට තියෙන අනුපාතය චුට්ටක් කතා කරගෙන යමු. දැන් විශේෂයෙන්ම අපි දන්නවා omega 3 සහ 6 කියන්නේ අත්‍යවශ්‍ය සංඝටක. නමුත් මේකේ යම්කිසි තෙල් වර්ගයක omega 3 කියන එක තමයි වැඩියෙන් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම omega 3 කියන එක අතිශය වැදගත්. මොලේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට මේක අවශ්‍ය වෙනවා. හෘදේ සෞඛ්‍යයට, හෘද සෞඛ්‍යයට අතිශයින් මේක වැදගත්. මේක poly unsaturated fatty acid එකක්. ඒ නිසා අර අධිකව රත් වෙන එක බදින කටයුතු වලට මේක සුදුසු නැහැ. අනික කියන්න ඕන අර අනුපාතය ගත්තාම omega 6 වැඩි වෙන්න සුදුසු නැහැ. විශේෂයෙන් omega 3 අපේ ප්‍රදාහ තත්ත්වය ඇති වෙනවා. ඇති කරන්න හේතු වෙනවා. අපි ප්‍රදාහයක් කියන්නේ අපි ඕනම අපේ ශරීරයේ අපිට දැනෙන්නේ යම්කිසි ආකාරයක රෝග වෙනකොට අපි ආතරයිටිස් කියලා ගමුකෝ. ඒක දන හිස් වල ඇති වෙන ප්‍රදාහ තත්ත්වය. අපි දරි සමහරු ඒ වගේ දේවල් ආතරයිටිස් වගේ දේවල් ඒ වගේ. ඒ වගේම උණ වගේ රෝගයකදී අපේ ඇඟේ ඇතිවන තත්ත්වය ඒක තමයි ප්‍රදාහ තත්ත්වය කියලා කියන්නේ. මේ ප්‍රදාහ තත්ත්ව අඩු කරන්න අපි ඉන්ෆ්ලමේෂන් කියලා කියන්නේ. තත්ත්ව අඩු කරන්න උදව් වෙනවා omega 3 fatty acid කියන එක. ඒ වගේම omega 6 ප්‍රදාහ තත්ත්ව පවත්වගෙන යන්න තමයි උදව් වෙන්නේ. එතකොට ප්‍රදාහ තත්ත්වයක් කියන එක හැම වෙලාවෙකම ශරීරයට අයහපත් දෙයක් නෙවෙයි. යම් කිසි අවස්ථාවක මේ ප්‍රදාහ තත්ත්වයක් ඇති කරන්නේ අපේ ශරීරයේම ආරක්ෂාවට. මොකද ඒ ආරක්ෂක ක්‍රියාවලියක් විදිහට තමයි ප්‍රදාහ තත්ත්වය ඇති වෙන්නේ. නමුත් යම් ආකාරයකින් මේ ප්‍රදාහ තත්ත්වය වැඩියෙන් නිතරම පවතිනවා නම් ඒක සුදුසු වෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට මේ බෙහෙත් පාවිච්චි කරන්නේ විශේෂයෙන් දැන් අපි දන්නවා වේදනානාශක බෙහෙත් එහෙම පාවිච්චි කරන්නේ. ඒවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. ඒ කියන්නේ ප්‍රදාහ තත්ත්ව අඩු කරන එක. අපි දැන් උදාහරණයක් විදිහට නැවත ගමු අපේ දනිස් කැක්කුම ආතරයිටිස් වගේ එකක් කියලා. ඒකට දෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් තමයි අපි ඔය පේන් කිලර්ස් විදිහට ඒ වගේ දේවල් ප්‍රෙඩිසරොන් හරි ඒ වගේ දේවල් විදිහට ගන්නෙ. එතකොට omega 3 වලින් කරන්නේ ඒ හා සමාන කාර්යයක්. එතකොට බෙහෙතකින් කරනවට වඩා අපේ omega 3 fatty acid වලින් ඒ ඉන්ෆ්ලමේෂන් එක අඩු කරන එක තමයි කරන්නේ. ප්‍රදාහ තත්ත්වයේ කෙටියෙන් කිව්වොත් නිකන් සරලව තේරුම් ගන්න කිව්වොත් රෝගී තත්ත්ව අඩු කරන එක තමයි omega 3 වලින් කරනවා විශේෂයෙන්ම. omega 6 වලින් කරන්නේ ප්‍රදාහ තත්ත්ව පවත්වාගෙන යන එක. ඒතර අපි හොඳට තේරුම් ගන්න ප්‍රදාහ තත්ත්ව කියන්නේ අනවශ්‍යම දෙයක්ුත් නෙමෙයි. නමුත් අපි අපහසුතාව අඩු කරගන්න ප්‍රදාහ තත්ත්ව ඕනේ. මොකද දැන් අපි උදාහරණයක් විදිහට ආතරයිටිස්ම දරිස් කැක්කුම කියලා කියමුකෝ. ප්‍රදාහ තත්ත්වය දැන් එතන මොකක් හරි ගැටලුවක් නිසානේ ප්‍රදාහ තත්ත්වය ඇති වෙන්නේ. ප්‍රදාහ තත්ත්වය ඇති නොවුනොත් අපිට එතන රෝගයක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. එතකොට අපි නොදැනී ඒ කියන්නේ පරිස්සමකින් තොරව කටයුතු කරනවා. නමුත් එතන යම්කිසි ආබාධයක් ඇති වෙලා තියෙන ආබාධය දිගටම පවතිනවා. එතන වේදනාවක්, වෙන ඉදිමීමක්, ඒ වගේ වෙනත් ප්‍රදාහික ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ පහළ නොවුනොත්. නමුත් ඒවා අධික වශයෙන් තිබුණොත් අපිට ගැටලුවක් ඇති වෙනවා. අපි යම්කිසි ආකාරයේ රෝගයේ තේරුම් අරගෙන තියෙනවා නම් මෙතන රෝගාබාධයක් තියෙනවා කියලා අපි දන්නවා නම් ප්‍රදාහ තත්ත්වය අඩු කරගත යුතුයි. එතකොට ඒකෙදි ප්‍රදාහ තත්ත්වය අඩු කරගන්න omega 3 බලපානවා. ප්‍රදාහ තත්ත්වය පෙන්වන්න omega 6 කියන එක බලපානවා. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති. ඒක විග්‍රහ කරන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. අපි නැවත අවස්ථාවක එහෙමනොත් ඒ ගැන බලමු. පොදුවේ අපි බහුලව භාවිතා කරන තෙල් වර්ග ගැන මම වෙනම වීඩියෝ එකක් නැවත කරනවා ඊළඟ සතියේ. දැනට අපි තෙල් වර්ග එකක් ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. විශේෂයෙන් අපි භාවිතා කරන්නේ පොල් තෙල් ගැන මේ වීඩියෝ එකේ මම කෙටියෙන් සඳහන් කරන්නම්. පොල් තෙල් ගැන වෙනම වීඩියෝ එකක් මම කරනවා. තෙල් වර්ග ගැන වෙනම කරනවා. අපි දැනට ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා කරන්නේ පොල් තෙල්. මේක අපි අනාදිමත් කාලයක ඉඳලා පාවිච්චි කරනවා.
අපි ආයුර්වේදයේ සඳහන් වෙනවා පොල් තෙල් අපේ ශරීර සෞඛ්‍යයට හොඳම දෙයක්. නැවත නැවත රත් කර ගැනීම තමයි සුදුසු නැත්තේ කියන එක ආයුර්වේදයේ සඳහන් වෙනවා. එහෙම වුණොත් ඒක විසක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පොල් තෙල් කියන්නේ අපි කලිනුත් කතා කරා saturated fatty acid එකක්. සංතෘප්ත මේද අම්ලයක්. ඒතකොට සංතෘප්ත මේද අම්ලය කියලා ගත්තාම පොදුවේ අපේ ශරීර සෞඛ්‍යයට තෙල් එක විදිහටම යනවා නම් හොඳ නැහැ. ඒක අර රුධිර නාලවල තැම්පත් වෙන්න පුළුවන්. ඒ වගේ අර අපි කියපු අයහපත් ලක්ෂණ ඇති කරනවා. නමුත් ආහාර සකස් කිරීමේදී පොල් තෙල්, ඒ කියන්නේ මේ සංතෘප්ත මේදය තමයි වඩාත් අර ගැඹුරු තෙලේ බදින කටයුතු, දීර්ඝ වේලාවක් ගත වෙන ආහාර සංස්කරණ කටයුතු වලට නැවත නැවත තෙල් ටික රත් කරලා ගන්නවා නම් මේ වගේ දේවල් වලදී අනිත් තෙල් වලට සාපේක්ෂව වඩාත්ම සුදුසු තෙල් වර්ගය තමයි පොල් තෙල්. මේක සැචුරේටඩ් ෆැටි ඇසිඩ් දෙකක් නිසා අපි කිව්වා ඒකේ අර අස්ථායි, ඒ කියන්නේ ද්විත්ව බන්ධන නැහැ කාබන් වල, රත් කරනකොට වෙනස් වෙන්න තියෙන ඉඩ හරි අඩුයි. සාපේක්ෂව වෙනස් වෙනවා. සාපේක්ෂව හොඳම ඒ අතින් පොල් තෙල් එක. දැන් තෙල් වර්ගයක් විදියට ගත්තාම ලෝකේ හොඳම තෙල් එක කියලා දැනට බොහෝ දෙනා සම්මත කරන්නේ ඔලිව් ඔයිල්. නමුත් ඔලිව් ඔයිල් දීර්ඝ වේලාවක් බදින කටයුතු වලට වගේ අර අධික රත් වීමට සුදුසු නැහැ. නමුත් පොල් තෙල් මේ කටයුත්තේදී ඉතාම සාර්ථකයි. විශේෂයෙන් අපි දන්නවා ආසියාතික රටවල්, දකුණු ආසියාතික රටවල් විදිහට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපිත් ආහාර පිසින්න ගත කරන කාලය සාපේක්ෂව වැඩි. ලොකු වෙලාවක් ගත කරනවා. සමහරට පැය භාගයක් විතර වෙනවා. සමහර දේවල් පැයක් විතර වෙනවා. සමහරට ඊළඟ දවසේ රත් කරලා ගන්නවා. ඒ නිසා අපි මේ තෙල් වර්ග ගැන සාකච්ඡා කරනකොට අපේ ආහාර සංස්කරණ විදිහත් සම්ප්‍රදායිකව අපි ආහාර සකස් කරන්න ගත කරන කාලය, සකස් කරන විදිහ සහ අපි ගින්දර පාවිච්චි කරන ප්‍රමාණය, ගිනි සැර පාවිච්චි කරන ප්‍රමාණය. දැන් අපි පොළොස් එහෙම යද්දී අපි වැඩි වේලාවක් තෙල් අපි අනිත් ආහාරත් එහෙමයි. අපි දීර්ඝ වේලාවක් කෑම උයනවා. ඒ වගේම අධික ගිනි සැර පාවිච්චි කරනවා. එතකොට වඩාත්ම සුදුසු තෙල් වර්ගය තමයි පොල් තෙල්. එතකොට අපි කිව්වා අසන්තෘප්ත මේදය, සන්තෘප්ත මේදය, පොල් තෙල් වෙන්නේ සන්තෘප්ත මේදයක්. ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. රුධිර නාල මත තැම්පත් වෙන්න පුළුවන්. හෘදයට වැරදි විදිහට නරක විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේ අයහපත් කියලා කිව්ව සෞඛ්‍යයට. නමුත් මේ පොල් තෙල් වල මේක අපි දන්නවා කාම්‍ර උෂ්ණත්වයේ ද්‍රවයක් විදිහට තියෙන්නේ. මේක සම්පෘක්ත මේදයක් වුණත් මේක සකස් වෙලා තියෙන රසායනික විදිහ ගත්තාම, ව්‍යුහය ගත්තාම මේකේ තියෙන්නේ කෙටි දාම සහ මධ්‍යම දාම කියන ඒවා. ඒ නිසා මේ තෙල් එක තැම්පත් වීමට තියෙන ඉඩ අඩුයි ශරීරේ. පොල් තෙල්. ඒ වගේම මේකේ තියෙන කෙටි දාම සහ මධ්‍යම දාම කිව්වා මේවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේදී පහසුවෙන් ජීර්ණයට ලක් වෙලා ශරීර ශක්තිය යොදා ගැනීමට මේ තෙල්, පොල් තෙල් පහසුවෙන් අනිත් තෙල් වලට සාපේක්ෂව පහසුවෙන් යෙද වෙනවා. අධික කැලරි ප්‍රමාණයක් තියෙනවා. මේ ශක්තිය අපිට, ඒ කියන්නේ පොල් තෙල් ගත්තොත් අපි ඒක ශක්තිය විදිහට වැය කරන්න පුළුවන්. අනිත් තෙල් වලට සාපේක්ෂව පහසුවෙන් ජීර්ණය වෙලා ශක්තිය ලබා දෙන කටයුත්තට පොල් තෙල් යෙද වෙනවා ශරීරයේ ජීව ක්‍රියාවලි වලදී. ඒ හින්දා පොල් තෙල් වල තියෙන අයහපත් භාවයේ සම්තෘප්ත මේදයක් වුණත් අනිත් තෙල් වලට සාපේක්ෂව ඊටාම අඩුයි. සුදුසුම තෙල් වර්ගයේ පොල් තෙල් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගැඹුරු තෙලේ බදිනවන, දීර්ඝ වේලාවක් ආහාර සකස් කරන්න ගත කරනවන, නැවත නැවත ඒ ආහාරය රත් කරනවන, සමහර විට තෙල් අපි යම් කිසි දෙයකට ආහාර තෙල් බදින්න හෝ දෙයකට පාවිච්චි කරලා නැවත ඒ තෙල් ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒක සුදුසු නැහැ නැවත නැවත රත් කිරීම. නමුත් යම් කිසි ආකාරයකින් අපි දෙතුන් වතාවක් හෝ ඒ තෙල් පාවිච්චි කරනවා නම් ඒත් වඩා සුදුසු පොල් තෙල්. ඒක එතනදී කියන්න ඕනේ තෙල් අපි නැවත භාවිතා කරනවා නම් අපි තුමුකෝ උදාහරණයක් විදිහට තෙල් ටික අපි පපඩම් බඳින්න ගත්තා කියලා. ඊට පස්සේ ඒ තෙල් ටික ඒ සකස් කරලා ඉවරුණාට පස්සේ තෙල් ටික හොඳින් පෙරලා හොඳට මූඩිය වැහෙන බෝතලයක දාලා තද වෙන්න වහලා අරන් තියන්න ඕනේ. නැත්නම් අර එළිය නිකන් තාච්චියේ ඇරලා තිබ්බොත් ඒක රසායනික වෙනත් ක්‍රියාවලියට ලක් වෙලා විශේෂයෙන්ම අර කෑලි ඒක එකතු වෙලා තිබුණොත් කරවල හරි මාළු හරි බෙදපු ඒ කෑලි එකතු වෙලා තිබ්බොත් දවස් දෙකක් තුනක් යනකම් සමහරට තියන්න පුළුවන්. ඒක වෙනත් රසායනික ක්‍රියාවලිය වලට ඔක්සිකරණයට ලක් වෙලා වෙනත් අහිතකර සංඝටක ඇති වෙන්න පුළුවන්. පෙරලා හොඳට කට වැහෙන බෝතලයක තද කරලා විශේෂයෙන් වීදුරු බෝතලයක නම් වඩා සුදුසුයි. වහලා තියනවා නම් තමයි වඩාත් හොඳ. එතකොට මේ පොල් තෙල් ගත්තාම මේ අපි කිව්වා එතකොට අර මේ සම්තෘප්ත මේදයක් වුණත් පොල් තෙල් වඩා සුදුසුයි කියලා. අර කලින් කිව්වා වගේම නැවත කියන්න ඕනේ
සම්ප්‍රදායික විදියට හදාගන්න පොල් තෙල් තමයි වඩාත්ම සුදුසු. ඒකෙන් කියන්නේ ගෙදරම හදන්න ඕනේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපේ ගමේ මේ තෙල් හිඳින තැනට දීලා අපි හදාගන්න තෙල් උනත් සුදුසුයි. අර අධික රසායනික ද්‍රව්‍ය දාලා දීර්ඝ ක්‍රියාවලියකින් ප්‍රොසෙස් කරනවා වැඩි නම් ඒ තෙල් එච්චර සුදුසු නැහැ. සම්ප්‍රදායික විදියට හදාගන්න තෙල් තමයි වඩාත් සුදුසු වෙන්නේ. තවත් එකක් කියන්න ඕනේ මේ තෙල් හිඳීමට අපි ගන්න කොප්පරා නිෂ්පාදනය කරනකොටත් අර පුස් ඇති වෙන්නේ නැති විදිහට ඒ ගැළපෙන විදිහට ඉතා පිරිසිදුව යොදා ගන්න ඕනේ. සම්ප්‍රදායිකයි කියලා පුස් හැදෙන විදිහට අර ඒ විදිහට තියන්න හොඳ නැහැ. හොඳ අවුවේ ඉතා පිරිසිදුව ගන්නවා නම් තමයි ඉතාමත් හොඳ වෙන්නේ. එතකොට මම තෙල් වර්ග ගැන වෙනම වීඩියෝ එකක් නැවත කරනවා. එක එක තෙල් වර්ගවල දැන් අර අපි කරුණු කීපයක් කිව්වා සංතෘප්ත මේදේද අසන්තෘප්ත මේදේද ඔමේගා 3 ස්මෝක් පොයින්ට් ඒ වගේ දේවල් ගැන කතා කරා. දැන් එක එක තෙල් වල මේවා තියෙන්නේ කොහොමද කියන එක ඔයාලට අවබෝධයක් මේකෙන් ආවේ නැහෙනි. තෙල් වර්ග කීපයක් අරන් වෙන වෙනම මම විග්‍රහ කරනවා. ඒක වෙනම ඊළඟ වීඩියෝ එකේදී මම ඒක කරන්න සූදානම් වෙලා ඉන්නේ. මෙතේ තව පොඩි කරුණු කීපයක් කියලා මම මේ වීඩියෝ එක නවත්තන්නම්. මේ අමතර විශේෂ කරුණක් තමයි මේ තෙල් රත් කරනකොට විශේෂයෙන් බදිනකොට කාලයක් තිස්සේ ඒකෙන් ඇති වෙන දුමට නිරාවරණය වුණොත් අපිට පෙනහළු රෝග ඇති වෙන්න පුළුවන්. යථා තත්ත්වයට පත් කළ නොහැකි පෙනහළු රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දුමට වැඩි වශයෙන් නිරාවරණය වෙන්න එක සුදුසු නැහැ. අනික තමයි බැදීම් කටයුතු විශේෂයෙන් අර මේ රෙස්ටෝරන්ට් වල හරි කඩවල හරි අර ඒ ආහාර සකස් කරන අය හොඳ වාතාශ්‍රයක් තියෙන ස්ථානයක ඒක කරනවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට පස්සේ අර තෙල් නැවත භාවිතා කරනවා නම් අරන් තියෙන විදිය ගැන මම කිව්වා. හොඳයි අදට මෙතනින් මම වීඩියෝ එක නතර කරන්නම්. තෙල් වර්ග එකින් එක අරන් වෙනම වීඩියෝ එකක් මම ලබන සතියේ කරනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඒකෙන් තමයි මේ වඩාත් පැහැදිලිතාවයක් ඔයාලට ලැබෙන්නේ. එක එක තෙල් වර්ගයේ ශරීර සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ හොඳද නරකද කියලා තීරුම් ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේ. අවසාන වශයෙන් නැවතත් මම ඉල්ලීමක් කරනවා subscribe කරන්න. අපි ලබන සතියේ තාම බොහොම ස්තුතියි.